මේ තව එකක් විස්තර කරලා තියෙනවා මේ එක්තරා භාවනාවක් පිළිබඳව අපිට දැන් අවශ්‍ය නැහැ. මොකද මේකෙන් පිළිලා තියෙන්නේ පුරුදු හිත පුරුදු කරන එක්තරා භාවනා මධ්‍යස්ථානයක එට ගියාම ඒකෙන් දුන්න භාවනාවක් ගැන. බුද්ධ පින්තූරයක් දිහා බලා ඉඳලා හිටන් එයා කයින් අරහන් කියන වචනේ කියමින් බලා ඉඳලා ඉන්නම් කියන්නේ ඊට පස්සේ හිතක් සලකුණු කරගෙන ඉවිලා හිටන් ඒ ස්ථානයේ හිත තියාගෙන ඒ විදිහට බලන්න. ඉතින් මේ ආදි වශයෙන් මේ කියන භාවනා ක්‍රමය. එකින් එකට කරන ආකාරය. දැන් මේ හැම දෙයකම මෙහෙම දැනගන්න ඕනේ. දැන් මේ භාවනාවල් කියනකොට මෙතෙන්දි දැන් මේ භාවනාවර ගන්න අරමුණු. කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ තුනටම අයිති අරමුණු විරෝධය තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවා කාමාස්වාදයෙන් සම්බන්ධ කරගත්තේ. ඒ බඳු ඒවා කාමාවචර අරමුණු. පංච කාමයන්ගේ මත් වෙනවා. ඒකට අවශ්‍ය කරන්නා වූ කාම රෝගයේ කාමාස්වාදයෙන් මත් වෙන්න තියෙන යම් දෙයක් අරමුණු වශයෙන් අරගත්තොත්. ඒ අරමුණ සිහි කරන උඩ කාම හිත පහළ වෙනවා නිසා. වෙන හිතකට ඒක හේතු වෙන්නේ නැහැ. ඒ වගේම කාමයේ ගෝචර නැති තවත් එක්තරා පැත්තක් සාන්ත පැත්තක් ලෝකේ තියෙනවා. ඒ බඳු රූපේ, බඳු ශබ්දේ, බඳු ගන්ධේ, බඳු රසේ, බඳු ස්පර්ශ මේ පහම තියෙනවා. දැන් බුද්ධ රූපයක ලක්ෂණ දැක්කහම ඒක මනවදන රූපය. සාන්ත හලක අහුනහම, පිරිත් හලක හරි අහුනහම මනවදන ශබ්දය. අපි එතන පත්තු කරන හඳුන් කුලක් තියෙනවා. ඒකේ වෙන් කරලා තියෙන සුවඳ කාමාවචර සුවඳක් නෙමෙයි. ඒක රූපාවචර ගුණයට වැටෙන සුවඳ. දැන් අපිටම කවුරු හරි යන්න යනකොට මගුල් බෙදරක යන්න යනවා. ඕ හෙන්ට් එක ඉවරයි. ආන හඳුන් කුලක් තියෙන ගාගෙන ඵලයන්. ගාගෙන ඇයි? ඇයි මේක සුවඳ නැද්ද? ඔය සුවඳ හරියන්නේ නැහැ ඒක. අනේ කාමයන්ගේ මත් වෙන කාම රසාස්වාදී ඇති කරන සුවඳක් නෙමෙයි හඳුන් කුලේ තියෙන්නේ. ඒකට වෙන් කරගෙන සුවඳ තියෙන සුවඳ සුවඳක් නෙමෙයි. හැබැයි ඒක අපි සුවඳ පූජනීය ස්ථානයක පත්තු කරන්න ගෙනියන සුවඳ බව ඇත්ත වුණාට. ඒ සුවඳ ගාගෙන මගුල් ගෙදර යන්න කැමති නෑ. මගුල් ගෙදර ගානේ සෙන්ට් එකක් සුවඳක් නෑ. හැබැයි ඒ සුවඳයි මේ සුවඳයි දෙක ලොකු වෙනසක් තියෙනවා. ඒක දකින්න ඕනේ. ඉතින් ඒකේ අපි වෙනස දකින්න ඕනේ. මෙන්න මේ වගේ කාමාවචර සුවඳ එකක්. කාම රෝගයේ කාමාස්වාදයට ගැලපෙන සුවඳ වල. ඒ හැටි තවත් සුවඳ කොටසක් තියෙනවා ඒතුළා ඒකෙන් වෙන් වෙච්ච රූපාවචර සුවඳ. අන්න හඳුන් පුරා පත්තු කරලා හිටන් තියෙනවනේ යම් කිසි විදියක යම් එවන් සුවඳ කරලා තියෙනවනේ යම් කුටියක. ඒ සුවඳ කාමාවචර හැඟීම් නෙමෙයි ඇති කරන රූපාවචර හැඟීම්. අන්න ඒ නිසා රූප, ශබ්ද, ගන්ධ. ඒකේ තියෙන රූපාවචර ගන්ධය. ඒ වගේම කාමාවචර රසක් තියෙනවා. ඒ රසය වෙනවා. දහම් රසයේ රූපාවචර රසය. කාම හැඟීමකින් කාම අදහස් කතා කරගෙන ඉඳලා තියෙනවා කාම රසය ඒකෙත් තියෙනවා. ඒකත් හිතරක් දැනෙන එක්තරා රසයක්. ඒ හැටි කාමාවචර රසය. කනබුන ආහාරයක නම් තියෙනවා ඒකට ගැලපෙන එක. කාමාවචර ලෝකෙට ගැලපෙන රස. රූපාවචර ලෝකෙට ගැලපෙන රසක් තියෙනවා. හැම රසයක්ම එහෙමත් බලපාන. ඉතින් මෙන්න මේ වගේ ස්පර්ශයන් බැලුවත් ඒවා. දැන් කාමාවචර ස්පර්ශ වෙනම තියෙනවා. ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් සම්බන්ධ ස්පර්ශ වෙනම තියෙනවා. අම්මා පුතාගේ ඔළුව අත ගන්න. තාත්තා පුතාගේ දුව ඔළුව අත ගන්න. ඒ දරුවත් ස්පර්ශයක් ලබන. ඒක කාමාවචර ස්පර්ශයක් නෙවෙයි. අනාරායන මම පුතා නාරායිද කියන ඔළුව අත ගන්න. එතනත් ස්පර්ශයක් ලබන. ඒ ඔළුව අත ගන්න ස්පර්ශය රූපාවචර ස්පර්ශය. ඒ කාමාවචර නැගින්නේ. ඒ හැඟීම් වල හැටියට. ස්ත්‍රී පුරුෂ දෙන්නේ ඊට ගැලපෙන දෙන්නේ එබඳු ස්පර්ශයක් ලබනවා. ඒක කාමාවචර ස්පර්ශය. ඒක වෙනස් හැඟීම් ඇති කරනවා. අන්න ඇති වෙන වෙනස. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහේම තියෙනවා. ඔය ආකාර කාමාවචර ස්පර්ශ, රූපාවචර ස්පර්ශ. දැන් මේ කාමාවචර ස්පර්ශයන්ගෙන් අහක් වෙලා. යම් කෙනෙක් රූපාවචර ස්පර්ශය පරිහරණය කරන්න පටන් ගත්තොත් පස්සපච්චය වේදනා කියලා ලැබෙන වේදනාව රූපාවචර වේදනාව. වේදනාපච්චය තණ්හා එතන නැගින්නේ වේදනාපච්චය පසාදෝ කියලා එතන නැගින ප්‍රසාදය. අනේ චිත්ත ප්‍රසාදයක් එකකින් නැගිනවා. ඒ වින්දනේ. පසාදපච්චය අදිමොක්ඛෝ කියලා වින්දනේ ප්‍රසාදයේ මුදුන්පත් වෙනවා. පස්සබ්දී සහැල්ලු ඇති කරනවා. පීති මනස කායෝ පස්සද්දී පස්සද්ද කායෝ සුඛන්දී සුඛිනෝ සමාධියති.
අන්න සමාධි මාර්ගය. ඒ ලබන්නා වූ නිරාමිෂ ප්‍රීතිය, නිරාමිෂ සුඛය සැහැල්ලුව නිසා. ඒකෙන් හර ගන්නවා නිරාමිෂ සුවය. ඒ නිරාමිෂ සුඛය ලැබෙනවා. නිරාමිෂ සුවෙන් සමාධිය ලැබෙනවා. සුඛිනෝ සමාධියයි. මුල ගැටලුවක් නෙවෙයි. ඔව්. අවිද්‍යාවෙන් බෑ ඒක පුදුම වෙන්නේ. නෑ අවිද්‍යාවෙන් හටගන්න සමාධිය ඒකයි. ලෞකික සමාධිය ගත්තොත් ඒක හොඳයි කියලා ගත්තොත් තමයි චන්දරාගයෙන් බැඳෙනොත් අවිද්‍යාව. චන්දරාගයෙන් බැඳෙන රූපාවචර සුවේන. ඔවුට රූපාවචර ප්‍රතිඵලයක් හේතුඵල වශයෙන් ඒක ලැබෙනවා මිසක් ඒක අපාගත කරන්නේ. චන්දරාගය කියන්නේ මේ භව ගමනට හේතුකාරක වන ධර්මයක් මිසක්. පාප ධර්මයක් නෙමෙයි. මොහොත සම්බන්ධ නෙමෙයි. මොහොත නෙමෙයි ඒක සම්බන්ධ. අවිද්‍යාව. පටිච්චසමුප්පාදයේ වේදනා එදිනවා නම් හාමුදුරනේ. ඔව්. සම්පූර්ණ පටිච්චසමුප්පාදයට එනකොට. ඔව්. අවිද්‍යාව පත්‍ය කියලා આવුත් බෑ නේද? ඒ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අවිද්‍යාව සහගත වේදනාව උත. කුසල මූල පත්‍ය සංඛාරා කියනවා කුසල මූල පත්‍ය සහගත වේදනාව. ඔතන රූපාවචරයක් වෙනවා නම් කුසල මූල. නෑ රූපාවචරයේ දෙකම තියෙනවා. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියවහම තත්ත්ව කතම අවිද්‍යාව පත්‍ය සංඛාරා. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ මොනවද? පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, ආනිඤ්ඤාභි සංඛාරා, අයං උච්චති අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා එතන තුනක් වෙන්නේ. පව් විතරක් නෙමෙයි. ආනිඤ්ඤාභි සංඛාරා කියන්නේ අරූපාවචර දහම. එතන අරූපාවචර ලෝකේ අරූපාවචර හොඳයි කියලා. නිත්‍යයි සපයි ආත්මා කියන දෘෂ්ටියෙන් අල්ලගත්තොත්. ඒක අවිද්‍යාව. අන්න ඒක අවිද්‍යාව පත්‍ය ආනිඤ්ඤාභි සංඛාරා කියන්නේ. මට දෙව්ලෝ උපදින එක සපයි සුඛයි කියයි නම් හිතාගෙන දෙව්ලෝ හරි වැදගත් කියලා හිතාගෙන ඒ නිගමනින් අල්ලගත්තොත් දෙව්ලෝ යන්න හේතුවක් කරගත්තොත්. ඒකත් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාභි සංඛාරා. මට මේ වැරදි කියලා එකක්වත් නැහැ මේ සුඛෝභෝගී වෙන්න ඕනේ මොනවා කරලා හරි කමන්නේ ඒක අයිතුවම සාධාරණ කරන්න පටන් ගත්තා. අවිද්‍යාව පත්‍ය අපුඤ්ඤාභි සංඛාරා. අවිද්‍යාව පත්‍යෙන් ওই තුනමත් ලැබෙනවා. මට අවශ්‍යකම තියෙන නිවන් අවබෝධ කර ගැනීමට සුගතියක් මිසක් සුගති සම්පත්තිය දෙන්නේ සුගතියක් නෙමෙයි. මොකද නිවන් අවබෝධ කරන සුගතිගාමී විය යුතු දුගතියෙන් නම් නිවන් අවබෝධ කරන්න බෑ. ඒ හේතුව නිසා මට සුගතියක් ඕනි කියලා යම් කිසි කෙනෙක් කියුවොත් ඒක කුසල මූල පත්‍ය සංඛාරා. ඒක අවිද්‍යාව පත්‍ය නෙමෙයි නේ කිව්වේ. අන්න ඇති වෙන වෙනස. එකම සංකාරයක් ගොඩනගන්න පුළුවන් අවිද්‍යාව පත්‍යෙන් සහ කුසල මූල පත්‍යෙන්. ওই දෙකම වෙන්න පුළුවන්. මොහ සම්බන්ධ දෙක විතරයි වෙන්නේ. අන්න ඒකයි. දැන් සමහරවිට දැන් අපි හිතමුකෝ දැන් ස්වාමිකෝ දරුවෝයි භාර්යාවයි සියල්ලෝම අතරමං කරලා යම් කෙනෙක් ගියොත් පවුද පින්ද කියලා ඇහුවොත්. අපිට කියන්නේ නෑනේ පව් කියේ. ඒත් වශයෙන් මේක හිතේ දෝන ආවේඩක් දුන්න පොරොන්දු කඩ කිරීමක් ඔක්කොම අතතර තියෙනවා. ඒකවල ගහ අපරාධයක් නේ පාපයක් නේ. නම් යම් කෙනෙක් කල්පනා කරනවා මේ විදිහට මට මේ අම්දරුවන් එක්කලා ඉඳලා හිටන් මේ කාලේ ගත කරගෙන ගිය ඔය සම්මතවල බහැලා මේ වටිනා සීනුවන තියෙන වෙලාවෙදී මට මේකට මහා බාධාවක් මට ඊට වඩා ඕන එකක් එච්චා මං ගියා මහා වෙනවා. මං ගිහින් නම් ඒ වැඩි දැන් බහිනවා. බැලුවා එකක් මං කළා අප්‍රමාදව නිවන් අවබෝධ කරගන්න මං උත්සාහ කරනවා කියලා කෙනෙක් කයිද්දට යනවා. අර දාලා. සාක්ෂි දෙන්නේ නැද්ද? හැබැයි ඒක අවිද්‍යාවපත්යෙන් ඉච්ච එකක් නෙවෙයි. අනේ කොතර මුලපත්යෙන් සිද්ධ වෙච්ච අපුඤ්ඤාභි සංකාරය. ඒකත් සිද්ධ වුණා නෑ කියන්නේ. එහෙනම් පව් කියන එකත් සිද්ධ වෙන්නේ සියල්ලම අවිද්‍යාවෙම නෙමෙයි. එතනත් ප්‍රශ්නයක් තියෙනවා. කුසල මූලය නිසා ඒක වෙන්න ඉඩ තියෙනවා. ඔය ක්‍රමය. මේක දකින්න මොකද බුදුරජාණන් වහන්සේ හේතුඵල දේශනා කළා නිසා. පව්පින් වාදයක් අනුව කටයුතු කරන්න නෙමෙයි දේශනා කළේ. යම් කිසි ඵලයක් අග්‍රහණ ශ්‍රේෂ්ඨන. ඒක ලබා ගැනීම සඳහා කරන්න තියෙන වැඩ පිළිවිලේ යම් කිසි කඩවලු තියෙන්න පුළුවන්. ඒක බල බල ඉන්න එපා. උපමාවක් දේශනා කරනවා. ළමයෙක්ගේ උගුරේ කටුවක් හිර වුණාම ළමයා මැරෙනවා දැන් හුස්ම ගන්න බැරුව. ඔය අවස්ථාවේ අම්මා මොකද කරන්නේ? ගිරියට ඇඟිල්ල දාලා හිටන් දේ එද්දි අර කටුව ඇදලා ගත්තොත්. දරුවාට හිතෙන්නේ නැහැ. දරුවාට හිතෙනවා. අම්මා කරන්නේ නැද්ද ඒ වැඩේ? හිතෙනවා කිය. දරුවා බේරගන්න ඒක බලන්නේ නැතුව හිතනවා බලන්නේ නැතුව ගිරියට ඇඟිල්ල ගහලා අර කටුව ඇදලා අහකට දා ගන්න. ළමයා එකේ මැරණින් බේර ගන්නවා. අම්මා වරදක්ද කළේ කියලා අහනවා. අම්මට වරදක් පටවන්න පුළුවන් දෙයකට කියලා අහනවා. තමයි හිතුණා කියලා. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? කෙනෙකුට හිතෙනවනේ කෙනෙකුට අමාරුයිනේ කිය හිතන් ඒ වැඩේ ඒ හින්දා නතර කරන්න කියන එක නෙමෙයි. සිදුනක් කරන්න දෙයක් නෙමෙයි. ප්‍රයෝජනෙයි වැදගත් නම් ඒක කරගන්න. ඒකට බාධා නැත්නම් ඒ වැඩේ කරගන්න. නෑ හේතුඵල වාදය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යන්නේ ඒක. පින්පව් වාදය දේශනා කරගෙන කරන්න ගියා නම් එහෙම අද මේ බුද්ධ ශාසනයෙම නේ. යස ආදී අරකට හඳනවා හැරෙනවා. දැන් මේක පවුද පින්ද කියලා අපම පින් කියන්නේ. ලෞකික වශයෙන් බලපුවාම මේ ලොකු ප්‍රශ්නයක්.
මේකේ යම් කිසි ආකාරයක අර පව් කියන පැත්තේ කොටසක් මේකට වැටෙනවා. දුක ඇති කරන දෙයක් ඇති වෙනවා. නේද? ඕක බල හිටියනම් එහෙම මොකද වෙන්නේ? ලෝක බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. ඉතින් අන්නේකයි කියන්නේ මේ වගේ අවස්ථාවල අසාධාරණයක් ලෝකෙට පේනවා. අවැඩක් හැටියට ලෝකෙ පේනවා තියෙනවා. අවැඩක් අසාධාරණයක් වෙන පින්ද පවුද කිව්වොත් අපිට පින් කියලා කියන්න බෑ ඒක. යම් කෙනෙකුට අවැඩක් අසාධාරණයක් වෙනවා නම් ඒකේ යම් කිසි අඩුවක් තියෙනවා. අසාධාරණ හොඳ එකක් නෙමෙයි. හැබැයි මේ අසාධාරණ නිසා සිද්ධ වෙන ඊළඟට ඊට 100,000 ගුණයක් වටින යහපතක් න ะ. අසාධාරණ වල ඉන්න එපා. බුද්ධහම හේතුඵලවාදයක් කියන්නේ ඒකයි. නමුත් ඒ වන්ද බුද්ධහම අද පින්පවවාදයක් කරගන්නවා. යමක් පව මාත්‍රයක්වත් තියෙනවා ඒක කරන්න එපා කියන එකටයි අද විග්‍රහ කරන්න යන්නේ. හොරා ගලපල්ලට අලු කරලා දාලා මහන්ඳ ගියාම අර කාන්තාව මොකද කිව්වේ? හොරා ලැහැත් වෙනා කාන්තාව මරලා බඩු මුට්ටු ටිකක් අරගෙන පැනලා යන්නේ. මේ කාන්තාව කල්පනා කළා මරණයට නියම වෙච්ච මේ හොරා බේරගෙන මගේ ස්වාමි පුරුෂයා කරගත්තා. මූවාගේ අසත්පුරුෂයෙක්. මෙච්චර ජීවිතේ බේරගත්ත මූවා දන්නේ මාව මරලා මගේ බඩු ටික අතරගෙන යනවා. අපරාධي මම මේ මෝඩයට හැරිලා මේ කාමයේ නිසා මුලාවට පත් වෙච්ච හැටි මෙච්චර බණකුත් අහලා ඉන්නවා. මම ගිහින් මහානානා මගේ මේ දුකෙන් මම නිදහස් වෙනවානේ. දැන් මෝ නිසා මට සිද්ධ වෙන්නේ ලැබිච්ච අත්දැකවත් එක්කලා වෙනසලා මෙදින් කෙලවර කරගන්න මට ඒ අවස්ථාව කවද්ද හම්බ වෙන්නේ. වැඩේ හරියන්නේ නැහැ කොහොම හරි උපක්‍රමයක් කරලා මෝ මල්ලා හරි මම බේරෙන්නේ. ඉතින් අනේ ස්වාමීනි ඔබ වහන්සේට මමයි මේ ආභරණ ඔක්කොම ඔබ වහන්සේගේ මගේ කුල සිරිතක් හකින්න මට මොහොතක් අවසර දෙන්න. මොකක්ද තියෙන උබනාව? මගෙන් වෙච්ච වරදක් තියෙනවා නම් තුන් වතාවක් පැදසුණු කරලා ඔබ වහන්සේට වැඳ. ඊට පස්සේ ඕර එකක් කරගන්න. මන් නිදහස්. ඉක්මන් කර ගියේ. පළවෙනි වතාවේ කරගෙන වැඳා. දෙවෙනි වතාවේ කරගෙන වැඳා. දැන් ඉඳගෙන අනික වතාව වැදලා ඉවර වෙනකම්. තුන්වෙනි වතාව පිටිපස්ස ගියා පුළුවන් වෙර 10 සල්ලු කරලා හොරා ගලපල්ලා. එක ගලපල්ලා එහෙලා මලා අර කාන්තාව ගිහින් බුදුරජාණන් වහන්සේට ගිහලා හිටන් කාරණේ තියලා පැවිදි වෙන්න ගියා. බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කළේ? ඉස්ත්‍රීන් හැමතැනකම මෝඩකම් කරන්නේ. ඥානවන්තව කටයුතු කරන අවස්ථාවක් තියෙනවා කියලා ප්‍රාංශාවක් කළා. දැන් මොකද ඒකට ප්‍රාංශාව? සිද්ධිය වල ලෝක සම්මතිය මිනිමැරි. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ඒ ඉස්ත්‍රී අසත්පුරුෂකමක් කළා කියලා එතනින් පෙන්නුවා. නෑ ඉස්ත්‍රිය හැමතැනම මෝඩකම් කරන්නේ. ඥානවන්තව කටයුතු කරන වෙලාවෙත් තියෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ. නැවත මිනිහ මරන්න යන ගමනක් නෙවෙයි. මේ අවස්ථාව පවුවවත් ඇත්ත. නමුත් මේ අවස්ථාව පවු කියලා හිතන් තමන් ඒකට ගෝචෙල්ලා හිටියනම් මේ අධ්‍යයනයේ ලබන විච අරිහත් ඵලය ඇති වෙලා. අනන්ත සංසාර ගමනේ දුක කෙලවර කරගන්න තිබිච්ච මාර්ගය ඇති වෙලා. අරපුරාගේ ස්වභාවය වැළුවොත් එහෙම ඌ ඊතර මරණින් බේරිලා හිටන් මේක ඉස්සන්නේ ඒකට ගෝචර වුණා. අනන්ත අප්‍රමාණ කාලයක් ඌ අපාදු කරපත් වෙලා හිටන් අනන්ත වැරෙන්න සිද්ධ වෙන පාපයක් ඌ කරගෙන ඉතියි. ඒ පාපේටම ඌට මේ වෙච්ච සිද්ධිය ඒකේ අංශු මාත්‍රයක් වත්. එදා විතරයි. නෝ ගුණහීනේ. නේ ඒක බල අර උතුම් ගුණ අවස්ථාව නැති කරගන්න ගියා. ලොකු විනාශයක් ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඒක බල ඉඳ ගියා. දැන් කියන්නේ දාන පරමස්ස පාරමිතාව කියලා ජීවිතේ පූජා කරන්නේ. අන්න ඒකයි. ඒකත් එහෙම නෙමෙයි කියලා දැන් ඔප්පු වෙනවා. අන්න ඒක මොකද පැහැදිලි ඔප්පු වෙනවා. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මවාදී හේතුඵල වාදයේ තේරුම් අරගන්න ඕනේ. දැන් ඕවා තේරුම් ගන්න බැරුව අද දහම් ගා පටල වගේ මකුළු දැල් කරන්න හොඳ හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන කේ විනය තියෙන පිළිගන්න පුළුවන්. මේකෙන් සමහර අය කියනවා ඔය පස්සේ හදාගත්ත එකක් වෙන්න. පව් කරන්න බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ. දැන් මේ වගේ අවස්ථා තියෙනවා. නෑ බුදුරජාණන් වහන්සේ පින්පව් වාදයක් නෙවෙයි පින්නේ. හේතුඵල වාදයක් කිව්වේ ඒකයි. යම් කිසි කටයුත්තක් සිද්ධ කරනකොට ඒකෙන් ලැබෙන උපරිම ප්‍රයෝජනෙ බලන්න. ඒ ප්‍රයෝජනෙ බලනකොට අර පව් අවස්ථා තියෙනව නැත්තේ නේ. මේ වගේ අවස්ථාවල් නැතුව මේ ලෝකෙ කිසිම සත්‍යයකට පැවැත්ම ගෙනියන්නත් බෑ. යම් කිසි කෙනෙකුට හිංගි හිංසා මාත්‍රයක් සත්වයේ මිනිස්සෙකින් සිද්ධ නොවන ජීවිතයක් ගත කරන්න පුළුවන් කමක් නැහැ මොහොතක්වත් මිනිස්සෙකුට. තව කෙනෙකුට කරදරයක් ඇති නොවෙන්නේ. හැබැයි ඒකෙදි අපි දැනගන්න ඕනේ
යම් තරමක් බාධා කරදර අයින් කරන්න පුළුවන් නම් පුළුවන් තරම් අයින් කරන්න. ඒක කරන්න කියන එක නෙමෙයි. කරන්න හිත තිබ්බොත් එහෙම තමයි දූෂ්‍ය වෙනවා. ඒවෙන් ඉවත් කරන්න පුළුවන් නම් බැරිම කොටසක් තියෙනවා. අන්න ඒ වගේ කොටස් තියෙනවා. ඒක තමන්ගේ මාර්ගයේ බාධාවක් නෙවෙයි. එහෙම කොට දැන් අපි ගාවේ බරසුද්දෙන්නේ වේතබ්බිව කී දෙනෙක් මරණන් පණු. දැන් පණු වේතර ගන්න ළමයිට පණු වේද දෙනවා. පණු වේද දෙනවා කියලා අපි දෙන්නේ පණුවන් ජීවත් වෙන්න වේද දෙනවා. නේ කී දෙනෙක් ඕකේ විතර දැම්බෙනවා. කෝටි කීයක් පණුව දැම්බිලා මැරලා හිට පිට වෙලා යනවා. එක ජීවිතයක් බේරගන්න පණුව කෝටියක ජීවිතය විනාශ කරන්න හොඳ නැහැ කියලා තර්කයක් ගේන්න පුළුවන්. ඒක කළා පණු බේර නොදී හිටිය ළමයාට මොකද වෙන්නේ? ඒ ළමයා මැරෙනවා. මේ බුදුරණන් වහන්සේ පණු බේර බොණ්ඩේ පාරම ගෙනාගෙන මෙතේසක් කළා තිබ්බා. එහෙම ගන්නෑ ඒක. උන්වහන්සේට පිළිවෙක දුන්නා. ඒක මලක් ඉම්බහම් ඒ වතා ගන්න පිළිවෙක වුණා. අනිසෙට දුන්නා වතා ගන්න බය විරේක වුණා. වමනේ ගියා. ඊළඟ මල විවිධ දුන්නාම ඔක්කොම සමනේ වුණා. දැන් උන්වහන්සේ ඒවත් පරිහරණය කරලා තියෙනවා. මලක් ජීවක වෙද මහත්තයා උන්වහන්සේට බේතක් දුන්නා. මලක් නිලුම් මලක් අරගෙන නිලුම් මලට ඖෂධ කවලා ඒ නිලුම් මල තමයි දුන්නේ ඉවින්ද. ඒ නිලුම් මල ඉවිනකොට ඇතුළේ මේ ඖෂධ ශක්තිය. බල විරේ කියනවා ඒක අවස්ථාවක්. නස්නියක් අනික. නස්න ක්‍රමේවා. ඊළඟ අන්සරේ දෙවෙනි මල දුන්නා ඒකේ කවලා වෙන ඖෂධ දුලි විරේක වෙනවා වමනේ. තුන්වෙනි මල දුන්නා ඔක්කොම සමනේ වෙනවා. මල් තුනක් ඉවිල්ල දුන්නා ඖෂධයක් දුන්නා. ඉතින් මෙන්න මේ වගේ ඉතින් මේකේදී අපි දකින්න ඕනේ අත් වශයෙන්ම අපි පටලවා ගන්නේ නැතුව බාධකයක් කරදරයක් නැතුව නිවන් මාර්ගට බාධක නැත්නම් යම් කිසි කටයුත්තකින් ඒකට අප්‍රමාදව කරගන්න පුළුවන් නම් ඒ මගින් නිවන් අවබෝධ කරගන්න කටයුතු කරගන්න එකයි අපිට තියෙන්නේ. දැන් මේක දිනා මේ භාවනාවදී මේකදී අපි කිව්වේ මේකයි. දැන් මෙහෙම භාවනාවට අපි අර ඉස්සෙල්ලා කිව්ව කාමාවචර අරමුණ නෙවෙයි රූපාවචර අරමුණ තමයි මේ බුදු පිළිම දිහා බලලා ඉඳලා ගන්න. චිතක් දිහා බලලා ඉඳලා කරන්නේ ඒකයි. ඒ කාමාවචර අරමුණක් නෙවෙයි. ඉතින් මේ බඳු රූපාවචර අරමුණක් අරගෙන යම් කිසි පුද්ගලයෙක් ඒ ඇසුරු කරගෙන ඉන්නකොට රූපාවචර පැත්තට හිත වැඩිම ආරම්භ කරනවා. මෙන්න මේ ආරම්භ කරනකොට ධ්‍යාන පැත්තට නැත්නම් මේ රූපාවචර අරමුණ පැත්තට ආරම්භ කරන කාමාවචර අරමුණු ඇසුරු කරගෙන ඒකට අවශ්‍ය විදිහට ශරීර පරිවර්තනයක් වෙලා තිබිච්ච පිරිස් වලට. ඉතින් මොකද අපි කවුරුත් ඉන්නේ මුලින් කාමාවචර ලෝකේ. කාමාවචර ඇසුරේ ඉන්නේ. එතකොට මේ ශාරීරියේ මුළු ස්නායු පද්ධති හැද ගැහෙනවා ඒ කාමාවචර ලෝකයට අනුකූලව. දැන් ඒකේ තියෙන එක පැත්තට ඇඹරුම සහිතව. අඹරගෙන බදාගෙන ඉන්න ආකාරය තමයි මේ ස්නායු පද්ධතිය හැද ගැහිලා තියෙන්නේ. දැන් රූපාවචර නිදහස් පැත්ත. අර ඇඹරුම ලෙහෙන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ. මෙන්න මේ ඇඹරුම තිබෙනකින් ඇඹරුම ලෙහිලා නිදහස් වෙන ගති ලක්ෂණ ආකාරකනේ විහාන. අපේ ඔළුවේ මොළේ පටන්ගෙන මුළු ඇඟ හැමතැනම. අර තියෙන ඇඹරුම ලෙහෙන්න පටන් ගන්නවා. අන්නේ ලෙහෙනකොට ඒකට බැඳිලා දින වාපිච්චෙන් මේ අනුව ලෙහෙන්න පටන් ගන්නවා. මාංශ වේදි හිර වෙලා දිනන යන් අතර අනිත් අතට විහිදි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලියේ කැක්කුම වේදනාව හිරිවැටීම තදවීම මේවා කොහොම එනවා මොළේ පටන්ගෙන ඇතුළේ පටන් පාදාන්තයටම එනවා. මෙන්න මේක තමයි මේකදී මේ කියා තින්නේ මේව ඇති කරන මේ විදිහ අමාරු දැනෙන්න පටන් ගත්තා කියලා. මේ මාංශ වේදි ඇකිල්ල යනවා වගේ දැනෙනවා. ඒ පපුව හිර වෙනවා. කොන් දෙකක් වුම. ඒතකොට ඒ වගේ බඩේ මේ තද බල විදිහට වේදනාවක් ඇතිවීම, වකුගඩු ආශ්‍රිත ප්‍රදේශයේ තද බල හිරවීම කැක්කුම්. දැන් මේවා ඇති වෙනවමයි මේ මූලික අවස්ථාව. මේවා නැති වෙන්නේ නැහැ. මේ தත්ත්වය හුඟක් ඇති වෙන්නේ මැදි වයස් පැනපු මට්ටමේ අය මේ භාවනා කරගෙන යනකොට. දැන් ළමා වයසේදී මේවා මේ විදිහේ ඇඹරිලා නැහැ. මොකද කාම හිත වලට ශාරීරික සකස් කරන තරම් කාලයක් ගියේ නැති නිසා. දැන් ළමා වයසේ කෙනෙක් මේ භාවනා කරනකොට බොහොම පහසුවෙන් මේකට එන අමාරුවක් නැතුව. වයසෙන් වැඩි වෙන්න. ඒ ඇඹරු ලෙහෙන්න අමාරුයි. ඒකෝර තමයි මේ හිරවීම අමාරු වෙන්නේ. ඉතින් මේවා අමාරු ආවට මේක උරුස් දෙන මට්ටමේ කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් කල්යන්න යන්නේ. මේක හැදගැහිලා එනවා. අපි උත්සාහය වැඩි කරලා ඉතින් ඉක්මනට කරන් ගියොත් මේවා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට බෙහෙත වැඩි වෙනවා. සමහරවිට ඒ විලාවේදී අර මේ හිර වෙලා තියෙන අපතරාවේ වේගයෙන් පිට කරන්න පටන් ගත්තොත්. ඒ විලාවේදී මේ පිට කරගන්න ක්‍රමය අපි ගත්තේ නැහැ. ඒ විලාවේදී අපිට හිත දෙනවා ඒකෙන් හැදෙන රෝගයකට ගෝචර වෙන්නේ. ආපදාවල් වලට ගෝචර වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ භාවනාවකදී මේවා දැනගන්න ඕනේ.
භාවනාව කරනකොට මොකද මේ වැඩි මේ භාවනා පන්තියේ මේ ආදි වශයෙන් මේ දෙන්නේ. ඒ පිළිබඳ ඒ අවශ්‍ය කරන භාවනාව පිළිබඳ දහම් දැනුම නැතුව, පූර්ණ නැතුව. ඉතින් ඒ නිසා මේ කන්නේ තියෙන්නේ. ඉතින් මේකේ පූර්ණ ධර්ම භාවනාව පිළිබඳව සමාධියක් වඩනකොට පූර්ණව වැඩි යුතු ආකාරයේ ත්‍රිපිටකේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. නමුත් ඒව පරිශීලනය කරපු ආචාර පරපරකින් ඇවිදින්නත් නැහැ. තමන්ගේ නුවණට ගෝචර කරගෙන ඒක විමර්ශනය කරලා ඒ විදිහට අරගෙනත් නැහැ. ඒ නිසා එයාට තේරුම් ගන්න බෑ ඊළඟ දින උපදේශ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් දීලා තියෙනවා මේ සමාධි වඩන කෙනෙකුට වඩන ආකාරය. උන්වහන්සේ පෙන්නනවා මේක අන්‍ය යෝගීන් දන්නේ නැතුව අමාරු වැටෙනවා. මේ ශාසනයේ බහැර අන්‍ය බුද්ධිලේ මේක කරන්න ගිහිල්ලා බොහොම අමාරු වෙනවා. ඒක කරදර ඇති කරගන්න. මේ භාවනාවක් නිරුපද්දිතව වඩලා පූර්ණ කරගන්න. බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා රන් කරුවේ හතරන් වල මල ඇරලා සුද්ධ කරගන්න ආකාරය උපමා කරලා. දැන් නොඑක් ලෝහ වර්ග විතර අමුරු හතරන් අරගත්තාම රන් කරුවා මේක ආවරණ හදන්න පිරිසිදු කරගන්න ක්‍රමයක් තියෙනවා. එයා මේ හතරන් අමුරු හතරන් කෝවේ දාලා උණු කරලා. ඒකේ පදමකට උණු වෙනකොට ඒ වෙලාවේදී අර ඒකේ තියෙන අන්නේ ලෝහ જાති පිච්චෙන මට්ටමට උණු වෙලා එනවා. ඒ මට්ටම අපි දැකපුවාම ඊළඟට මොකද කරන්නේ? ඒ මට්ටම ඉක්මයන් නැති වෙන්න දිය ගහන වෙලාවක් තියෙනවා. ඒ කෝවේ උණු වෙලා තියෙන හතරන් වල වතුර ගහනවා. ඒ වතුර ගහන්න මොකද වෙන්නේ? ඔක විද්‍යානුකූල ක්‍රමයක්. අපි දෙපින්ලා තියෙන මේ වතුර ගහනවා කියලා විතරයි. ඒ වතුර ගහනකොට අර හතරන් ප්‍රමාණය ඉක්මව නිවෙනවා. ඒතර හොඳ අවධානයෙන් ඉඳලා ඒ සීමා ඉක්මයන් නැති ගාන ආයි නවත්තලා. නැවත ගින්දර බිබිනවා. ඒක ආයි උණු වෙලා එනවා. ඒකේ සීමා ඉක්මන්නේ ආයි බිය ගහනවා. ඊට පස්සේ බලනවා හතරන් වල පදම කොහොමද කියලා. පදම ඇවිදින්නද කියලා. දක්ෂ රන්කරු පදම ඇවිදින්නේ නැත්නම් ආයි ගිනි මොලවලා ආයි බිය ගහලා මේක මේ ගිනියනවා. අර අන්නේ තිබෙන අනිත් ලෝහාරක ඔක්කොම පිටියා ඉවත් වුණාට පස්සේ දිරිහිලා හතරන් ටික පැහැදිලිව ඉදිරි වෙනවා. ඊට පස්සේ වැඩකට ගන්න පුළුවන් ආවරණයක් හදන්න පුළුවන් හතරන් ප්‍රමාණය දැන් හරි කියලා දැනගත්තට පස්සේ කෝවින් වාගෙන වැඩි කරගන්නවා. මෙන්න මේ උපමා බුදුරණන් වහන්සේ දේශනා කරන භාවනා කරන යෝගී අයට භාවනා කරන ක්‍රම. අති සම්බොජ්ජංගේ හැම වෙලෙම තියෙනවා. හරියට අර ලංකරු හැම මොහොතකම හොඳ 100න් ඉඳලා බලනවා. දැන් මේ සතරන් ටික මෙන්න මේ ගානට උණු වෙන්නයි මේ මම ගින්දර පිපින්නේ. දැන් ඔන්න මේ ගානට උණු වෙච්ච වාස්තාව හරි. අවදානෙ හිටියෙන් නම් ඒ වෙනස් වෙනවා. දැන් දිය ගහන වෙලාව හරි. දැන් මෙච්චර දිය ගැහුවා දැන් ඊට වඩා ගහන්න හොඳ නැහැ. දැන් දිය ගහලා ඉවර කරන වෙලාව හරි. දැන් ආයෙ ගිනි බිබින වෙලාව හරි. දැන් ඔන්න රත් වෙච්ච වෙලාව හරි. මේ වගේ හැම අවධානයේ හැම මොහොතකම තියෙන්න ඕනේ. ඒ වගේ. මේ භාවනාව කරන කෙනා හැම මොහොතකම සති සම්පෝඥංගයෙන් ඉන්න සතියෙම ඉන්න ඕනේ. හැමදේම 100 පිටව ගන්න ඕනේ. සතියෙන් ඉන්න බුද්ධියට සති සම්පෝඥංගයේ හැමදේම තියෙන්න ඕනේ. භාවනාවට සමවැදෙනකොට ධම්මවිචේ සම්පෝඥංගයේ විරිය සම්පෝඥංගයේ ප්‍රීති සම්පෝඥංගයේ කියන මේ බොජ්ජංග තුන වඩන්න ඕනේ ඉතින්. අන්න අර ගිනි පිවිනවා වගේ. ඔන්නෝක වඩාගෙන යනකොට එක අවස්ථාවක් එනවා කියලා වෙනවා දැන් ඒක නතර කරලා. ඊටු බොජ්ජංග තුන වඩන්න. පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජංගේ කියන බොජ්ජංග තුන ඊළඟට වඩන්න ඕනේ. ඒකෙදි ප්‍රමාණ දැන තියෙනවා. නැවත ධම්මවිචේ සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ආයි වඩන්න ඕනේ. ඒකත් ඇතිපත්‍රම දැනගත්තාම ඒක නවත්තලා ආයෙ හැරයක් සමාධි සම්බොජ්ජංගේ එතකොට මේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජංගේ වඩන්න ඕනේ. ඊට පස්සේ පදම බලන්න ඕනේ සතියේ. දැන් කොහොමද තත්ත්වය? ඒක දැනගත්තා පස්සේ ඒකෙන් ආයෙ මේ කරගන්න දැන් ඊළඟට මොකද වඩන්න ඕනේ? මෙන්න මේ විදිහට මේ බොජ්ජංග හද ක්‍රමානුකූලව දැනගෙන සති සම්බොජ්ජංගේ හැම වෙලේම පවත්වමින් බොජ්ජංග තුනෙන් තුනට අවස්ථාව දැනගෙන පවත්වාගෙන යනකොට මෙන්න මේ තුලින් හරියාකාරව සමාධිය පූර්ණ කරගන්න පුළුවන්. මානසිකයක් නැතුව. දැන් මේක පොතේ තිබුණාට අධ්‍යක්ීම හා සම්බන්ධ නැති නිසා මේ කියපු තැන් ගැන ඔය කර්මස්ථානාචාර පින්නතුන්ට ඒක කියා දෙන්න දෙවෙන්නේ. ඔය කරගෙන යන්න කියන. ඔළුව කැක්කම හැදුනා හිර වෙන්න පටන් ගත්තා දැන් මොකද කරන්නේ? ඔහොම කරගෙන යන්න හරියයි. ඔක ඒක හැටි. මොන එක මොන හරි වෙන එක කියන්නේ කන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු
ධම්මවිචේ සම්බොජ්ජංගයයි, විරිය සම්බොජ්ජංගයයි, පීති සම්බොජ්ජංගයයි වලාගෙන එක තමයි කර්මස්ථානයේ වඩනකොට සිද්ධ වෙන්නේ. දැන් දිය ගහන වෙලාව ඇවිදින්න. ඒක කිව්වේ මොකක්ද? අන්නර අපි ඉස්සෙල්ලා කිව්වේ ඇඹරුන් ඇරිලා. වාපිස්සෙන් ආදී අර බැදිලා තිබිච්ච නිදහස් වෙලා. දැන් ලේ වලට විසිර වෙන හරිය ලේ වල. ඇට මිදුළු ASCII ටික හන්දිපත් වල ඉඳි හිරවිච්ච හරිය තව හන්දිපත් වල. ඒතර ඒ තැන ශරීරයේ හිටපු තැන් වල ඒ කැක්කුම් කර කර හිර වෙවි තියෙනවා. අන්න දැන් අර එතෙක් කරපු කර්මස්ථානේ නවත්තලා. දැන්පත් වෙන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ. සමාධි සම්බොජ්ජංගයයි උපේක්ෂා සම්බොජ්ජංගයයි හිත පිටවල දැන් වඩන ක්‍රමයක් තියෙනවා. දැන් මෙන්න මේ ක්‍රමයේ ඊළඟට දන්නේ නැති නිසා තමයි අර කැක්කුම හිරිවැටීම තියේදී ආයි වඩන්න පටන් ගත්තොත් අර හිරවීම තව වැඩි වෙනවා. මෙන්න මේ වෙලාවට තමයි අපි නිදහස සුසුම් හෙලන්න පටන් ගන්න. සුසුම් හෙලන්න. සුසුම් හෙලනවා කියන්නේ මොකද්ද? අපි සුවයි කියලා මෙච්චර කල් ගත්ත පංචකාම ආස්වාදයන්ගෙන් හටගත්ත අපද්‍රව්‍යයේ සූම් කර හරින්න ඕනේ. අන්න අපද්‍රව්‍යයේ සූම් කරන්න ගන්න වැඩ පිළිවෙලට සුසුම් කිව්වා. දැන් සුසුම් වල කරන ක්‍රියාකාරීත්වය අපි දන්නා සුසුම් හෙලනවා කියන්නේ. පපුවර මහන්සියක් ආපුවාම හුස්ම කුඩරගෙන මහන්සිය ඇරියා. අපිට දැනෙන්නේ මහන්සිය පිට වුණ බව. දැන් හොඳට පැහැදිලියි. ඇඟට මහන්සියක් ආපුවාම මහන්සිය පිට කරන්න සුසුම් හෙලන හැටි අපි දන්නවා. හුස්මෙන්ම තමයි යෝග කරන්නේ. හුස්ම ගන්න ක්‍රමයකින්. හැබැයි තොලාගවත් නාහයගවත් තියාගෙන පුලන් හැල්ලක් දිහා බලාගෙන නෙමෙයි මේ කලේ. ඒ වගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක කටින් කරනවා. එහෙමත් හරිනවා. මහන්සිය හරිනවා දෙනවා බබු. මෙන්න ඊළඟට ගන්න ක්‍රමය. කර්මස්ථානේ වැඩිම නතර කරලා සැහැල්ලු වෙනවා. අන පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩෙනවා. දැන් ඉතින් හිතනා සුව සමාධිය. මහන්සිය දුකයි වේසයි මහන්සිය අරගහම සුවයි. සුවේ අරමුණු වෙනවා. අන්න එතකොට එතන තිබ්බා. ඒ සමීට ඇදලා හිටන සමාධි සම්බොජ්ජංගේ. උපේක්ෂාවට එනකන් ආයි බාහිර දෙක කරදරයක් නැතුව කැක්කුම් වේදනාව ඔක්කොම ඇදලා නිදහස් භාවයට එනකන් නෑ උ කරගෙන යනවා. එතකොට දැන් මෙතන වැඩින්නේ මොනවාද? සහැල්ලුව වැඩිනවා, සමාධිය වැඩිනවා, උපේක්ෂාව වැඩිනවා. දැන් ඊට පස්සේ අපිට තේරෙනවා. දැන් කැක්කුමකුත් නැහැ, වේදනාවක් හුස්ම ගන්න සුසුම් හරින්න ඕනකමකුත් නැහැ. දැන් ආයි නිකන් වාගේ. හැබැයි හරි සහැල්ලුවක් දැනෙනවා. දැන් ආයි කොච්චර සුසුම් හරියට අමුතු වෙනසක් දැනෙන්නේ. අන්න දැන් අපි දැනගන්නේ අවස්ථාව ආයි දිලි පිටින අවස්ථාව. එහෙනම් දිය ගහන අවස්ථාව දිය ගහලා ඉවරයි. දැන් දිලි පිටින අවස්ථාව ආවයි. ඒ කියන්නේ සුසුම් හන්න වැඩේ නවත්තලා ආයි ගන්නවා කර්මස්ථානේ. ආයි වඩාගෙන යනවා. අනේ වඩාගෙන යනකොට මොකද මේ ආයි සැරයක් ආයි දැනෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා සුවේ දැනෙනවා. නිදහසක් දැනෙනවා. ඒ ආයි දැනෙන ඔළුව ඇතුලේ හිල කරගෙන එනවා. පපුව දිහාන් හිල කරගෙන එනවා. අන් අමුත දැනෙන්න පටන් ගන්නවා. දැන් ඒක අපිට ඉවසන්න පුළුවන් මට්ටම ඉක්මනට එනකොට අද නවත්තනවා ආයි කර්මස්ථාන. ආයි සුසුම් හරිනවා. ආයි ගන්නවා. දැන් දවස් දෙකක් තුනක් හරි හතරක් හරි හදාදා හරි කවන්නේ. අර මහන්සිය යනකම් ආයි කර්මස්ථානෙ ගන්නවා. සුසුම් හරි ගන්නවා. ඊට පස්සේ ආයි දිහිල් වෙලා එනවා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා බලා ඉඳදී කැක්කවත් ඉවරයි වේදනාවක් ඉවරයි ශරීරය රැහැඩු වෙලා සමාධිය වැඩෙනවා. ඊට පස්සේ සති සම්බොජ්ජංගේ බලනවා. දැන් මගේ සමාධි සත්‍යය කොහොමද? දැන් ආකාම්පය. නිදහස් වෙලා. හිතුවකම සමාධිය දෙන්න පුළුවන්. රැහැඩු වෙලා එනවා. ආලෝකේ මත වෙලා එනවා. අර කිව්වේ සමාධි ලක්ෂණ මත වෙලා ඉන්නේ ධ්‍යාන ලක්ෂණ මත වෙලා ඉනවා. අන්න ඒතර දැනගන්නවා දැන් අර කාරණා දෙකකින් කියකින් මට දැන් කර්මස්ථානේ වඩන්න ඕනෙත් නෑ. සුසුම් හරින්න ඕනෙත් නෑ. ඕනේ ඉලාපකට ඔන්න සමාධියට ඇහෙයි. අන්න දැනගන්න. ඒ ක්‍රමයට සමාධිය ප්‍රගුණ කරන්න ඕනේ. මේ ඔතෙන් තව දැකගත යුතු විශේෂ දෙයක් තියෙනවා. ශනික සමාධි, උපචාර සමාධි, අප්පනා සමාධි කියන මේ තුන තේරුම් අරගෙන ඉන්න ඕනේ. මේ සමාධි තුනම වැඩෙන්න ඕනේ හරියට. මේ සමාධි තුන හරියට නොවැඩුණොත් අපිට මාර්ගය වඩා ගන්න බැ අද තියෙන ලොකෝ බාධාවක් ඕක. අපි ඒක ටිකක් විස්තර කරලා දාමු. එතකොට මේ සමාධියක් ගැන අපි ගන්නකොට ශනික සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි කියන්නේ.
මෙන්න මේ සමාධි ක්‍රම තුන ගැන හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. දැන් හුඟ දිනෙකට මේක පැටලලා තියෙන දෙයක්. දැන් ක්ෂණික සමාධිය කියන එක අපි හැම කෙනෙක් ළඟම හැම වෙලෙම තිබිය යුතුයි. ඒ කියන්නේ දැන් මෙහෙමයි. අපි හිතමු දැන් ගුරුවරයෙක් ළමයි කට්ටියට උගන්වනකොට ඒ ගුරුවරයාගේ මනස ක්ෂණයක් පාසා එක එක ළමයා කෙරෙහි අවධානය යොමු වෙන්න ඕන. ඒ වගේ උගන්වන විෂය කෙරෙහි යොමු වෙන්න ඕන. විවිධත්වයන් කරා හැමතැනම පරිසරය කෙරෙහි යොමු වෙන්න ඕන. අවශ්‍ය කරන උදාහරණ උපමා දෙන්නේ මේ අවස්ථාවන් කරා යොමු වෙන්න ඕන. මෙන්න මේ අවධානයෙන් යුතුව ඒ තැනට ගැලපෙන විදිහට අවධානය ක්ෂණිකව වෙනස් කරලා. එතනින් විසිරෙන්නේ නැති වෙන්නේ ඒක හිත පිහිටවලා හිටන් ඒ දේ ගන්න පුළුවන් ශක්තිය ලැබුණොත්. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා ක්ෂණික සමාධි අවස්ථාව. දැන් අපේ ජීවිතේදීත් අපි ඔය ටික කරගෙන යනවා එදින්දා වැඩ කරනකොට. දැන් ක්ෂණික සමාධි පවත්තන්න ඕන ඉලාක අපි උපචාර හෝ අර්පණා සමාධි පවත්තන්න ගියෝ. අපි සමාධි වර්ණ ක්‍රමේ වරද්දාගත්තා වෙනවා. බොහෝ දුරට සමාධිය කෙරෙහි චන්දරාගයක් ඇති වුණොත් එහෙම. ඒ බුද්ධිලට සමාධිය කියලා වැටහෙන්නේ අර අර්පණා සමාධිය කියුවේ තියෙන ස්වභාවය. අර්පණා සමාධිය කියන්නේ ධානා සමාපත්තිය. ධානා සමාපත්තිය සම්බන්ධිතයකට අර්පණා සමාධිය කියන්නේ. ඒ සමාධිය ඒ අර්පණා සමාධිය ලබන්න නම් බුද්ධිලයා මූල හුරුවක් හවුතට පැහැදිලිව ලැබිලා තියෙන්න ඕනේ. ක්ෂණික සමාධිය සහ උපචාර සමාධිය ගැන. දැන් ක්ෂණික සමාධිය කියන එක තේරුම් ගන්න අන්නේම අවස්ථාවක්. ඒ මොහොතේදී নানা ආකාර විදිහේ අරමුණු පස්සේ අපිට යවන්න වෙන වෙලාවක් තියෙනවා. දැන් අරමුණු එක්තෙන් කරන්න අරමුණු හිස් කරන්න මේ ආදි වශයෙන් එක එක ඒවා කියලා මිනිස්සු විකෘති කරන එකක් කරන්නේ. මේ ක්ෂණික සමාධිය කියන්නේ අරමුණු නැති කිරීමක් නෙමෙයි. අපි යම් කිසි කරන වැඩකට ඉස්සක් කරනකොට ඒ අතර විහිදුවලා කරන්න තියෙන වැඩක් නෑ. ඒ වෙලාව තුල අපි ඉන්න ඕනේ ඒ ස්වභාවය. දැන් අපි දෝ වාහනයක් එලවනවා කියලා යම් කිසි මේ පියදුරේ. එයා දැනගන්න ඕනේ බ්‍රේක් ගහන්න ඕන තැනදී බ්‍රේක් ගහන්න. එයා බ්‍රේක් ගන්න සමාධිය තියෙනවා. ඊට පස්සේ ගියර් එක අරගෙන නම් ගියර් එක පළවෙනි එකට දා ගන්නකොට නැත්නම් ෆස්ට් එකට දානවා කියලා කරනකොට එයා දැනගන්නවා ඒකට දා ගන්න. වෙන එකකට දාන්න ගියොත් එහෙනම් වාහනේ කැඩෙනවා. ඒකට ඕන වෙලාවෙදී එයා දැන් දාන්නේ අහවල් එකටයි මේ ගියර් එක. වේගවත් කරන්න ඕන එක දැන් වෙලාව හරි. ඒ සමාධිය එතෙන්දි තියෙන්න ඕනේ. අනිත් ක්ෂණික සමාධිය කියන්නේ ඒ මොහොතේ ඒ වැඩේ කරනකොට හරියාකාරව අවධානය වරදින් නැති වෙන්නේ ඒක කිරීමේ හැකියාව. එහෙනම් ක්ෂණික සමාධිය තියෙන්න ඕනේ. ඒතකොට තමයි වැඩේ කාර්යක්ෂම විදිහට කරෙන්නේ. හොඳ පළපුරුද්දක් ඇතුව දක්ෂ විදිහට කරනවා කියන්නේ අන්නේ පුරුදු තියෙන කෙනා. මෙන්න මේක ක්ෂණික සමාධිය. මේකේ ලෞකික පැත්ත තමයි වාහනයක් කෙලවනකොට එහෙම ගන්න. ආර්ය මාර්ගය වන්න කෙනෙකුට ක්ෂණික සමාධිය ගන්නවා නම් එයා දැනගන්න ඕනේ මේ මොහොතේදී මම ඇති වෙන හැඟීම මේකයි. මේ හැඟීමට මේ જાති කර්මස්ථානේ සිහි කරන්න ඕනේ. මට මේ ඇහැ යොමු කරනකොට දැකේ මේ රාග අරමුණා. මේ රාග අරමුණ මෙහෙම සිහි කරන්න ඕනේ. මේ විදිහට මම කතා කරන්න ගියා මේ යන්නේ ද්වේෂ කතාවක්. මේක වැරදි. මේක නවත්තන්න ඕනේ. අනේ ක්ෂණික සමාධියෙන් අපි දැනගන්න ඕනේ මේ අවස්ථාවේ ඒ කරන වැඩේ ගැන මනා හැකියාවකින් දැකීමේ කුසලතාවය. මෙන්න මේකට කියනවා ක්ෂණික සමාධිය පුරුදු කරනවා. ක්ෂණික සමාධිය හැම කෙනෙක් අත්‍යවශ්‍යයෙන් ප්‍රගුණ කරගත යුතු දෙයක්. එහෙම කරගන්න කෙනාගේ මනස කවදාවත් විකෘති වෙන්නේ නැහැ. එන්නේ තීක්ෂණ බවටපත් වෙනවා. එයා දැනගන්නවා මේ අවස්ථාවේ මම දැන් මේ මොහොතක් පාසා පරිවර්තනය වෙන අරමුණු වලට පරිවර්තනය වෙලාවක් මේ ඉන්නේ. දැන් පොතක් බලන වෙලාවක් තියෙනවා. අන්න උපචාර සමාධිය. දැන් මේ වෙලාවේදී අපිට අර වගේ මෙහෙ ඇඟිලි ගහන්න අනික් අය ගැන හොයන්න බලන්න වටපිට බලන්න වෙන ක්‍රියාවක් අතපය ක්‍රියා කරන වෙලාවක් නැහැ. අවධානය යමකට යොමු කරගත්තා නම් එතනින් අවධානය පිට නොගින් ඒ වැඩේට අවධානය යොමු කරගෙන ඉන්න වෙලාව. පොතක් බලනවා, බණක් අහනවා, අහගෙන ඉන්න වෙලාව. ඒ වෙලාවට වෙන මොනවත් අනිත් ප්‍රශ්න නැහැ. අවධානය බොහෝ වෙලාවක් එකාකාර යම්කිසි මේ වැඩ පිළිවෙලේ යොදන්න වෙන වෙලාවල්. ඒ වෙලාවට මේ වැඩ පිළිවෙලට මනස යොමු කරලා විනාශ වේවර යන්නේ නැති වෙන්නේ ඒක පුරුදු කරගන්න ඕනේ. මෙන්න මේකට කියනවා උපචාර සමාධිය. ඒතර යාර ධානලාභී වෙන්න ඕනේ. ධානයේ සම්බන්ධින්න ඕනේ. එයා අරණ්‍ය රූප ශුන්‍යාකාරවනි සුදකලා විවේක ස්ථානයට ගිහිල්ලා පහසු ආකාරයෙන් වාඩි වෙලා ඒ විදිහට ඉඳලා හිටන් තමන් ගත කර්මස්ථානේ අරගෙන ඒ කර්මස්ථානයේ තුලින් ගිහලා ධානයට යන්න ඕනේ. අන්න අර්පණා සමාධිය.
මේ අර්පණා සමාධිය සම්බන්ධින්න සුළු දෙන අර්පණා සමාධියට සම්බන්ධින් දක්ෂ වෙන්න ඕනේ. උපචාර සමාධිය සුළු දෙන උපචාර සමාධිය දැවටෙන්න පුරුදු වෙන්න ඕනේ. ක්ෂණික සමාධිය අවශ්‍ය දෙන්න අනික හේතුවත් යන්නේ ක්ෂණික සමාධිය ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර බුද්ධිලේ හැම මොහොතකම සමාධියේ ඉන්නවා කියෝන්න ඕකයි. දැන් අද කරන්න හදන්නේ හැම මොහොතකම සමාධියේ ඉන්නවා කියලා හැම මොහොතකම ධානයට සමාධියට හදනවා. බස් එකේ යනකොට ධානයට සමාධියට හදනවා. මාළුවෝ වෙනකොට හොද්ද හැඳි ගන්නට ධානයට සමාධියට හදනවා. මොකද වෙන්නේ? විකෘතියනේ කරගන්නේ. දැන් හොද්දා කියදලා වෙනලාට යාර තියෙන්නේ මේ වැඩේ විතරයි. උපචාර සමාධියක් ඕනේ. මේ වෙලාවට. නැන ආල දැම්මද මතක නැහැ, ලුණු දැම්මද මතක නැහැ, මිරිස් කොච්චර දැම්මද ලුණු දැම්මද මතක නැහැ. ඔය යන ගියා කන්න බලන ලුණු දාලා නැහැ. එක මිරිස් වැඩි, එක මිරිස් අඩුයි. මොකද වෙලා තියෙන්නේ? උපචාර සමාධියක් වෙන අවධානය යොමු වෙන හොද්ද වෙනකොට. එතෙන්දී අර වෙන කොහට හිටියන්නේ දැන් මේකට මේ දේ දැම්මා, මේ දේ දාන්න ඕනේ, මෙච්චර කරන්න ඕනේ, මේ ගන්න පදව ගන්න ඕනේ. අන්න බොහෝම ලස්සන දෙයක් නේ තියෙන්නේ. දැන් හොද්දක් වෙනකොට හැලියක් වෙන උපචාර සමාධිය කරන්න ඕනේ. පොතපත බලනකොට උපචාර සමාධිය ඕනේ. බණක් අහනකොට උපචාර සමාධිය ඕනේ. දැන් එයාට හිත දෙන කවුරු හරි කතා බහ කරගෙන ඉන්න ඕනේ. කීප දෙනෙක් එක්කලා. ඒ වෙලාවට ශනික සමාධිය ඕනේ. අරමුණ එකින් එකට වෙනස් වෙනවා. එක එකනට අවධානය යොමු කරන්න ඕනේ. ඒක ඉන්ද්‍රිය භාවනාවේ ඉන්නේ තුනම වැඩින්නේ. ඉතින් ඉන්ද්‍රිය භාවනාවේ ওই තුනම වැඩිනවා. අර්පණා සමාධියට ගන්නකොට ඉන්ද්‍රිය භාවනාව තුලින් මේ ආයතන ගන්නවා. අර්පණා සමාධියදී ගන්නේ එක ආයතන වල ස්වභාවය බලන්නේ. ස්වභාවය බලනනේ අක් ආයතනේ මොකද, රූප ආයතනේ මොකද, සෝත ආයතනේ කොහොමද, ශබ්ද ආයතනේ කොහොමද, ගන්ධ ආයතනේ කොහොමද, එතෙන්දී ඒකට වහිනවා. ඒතර ඒකනේ ආයතන. එතන සමාධි විදර්ශනා දෙකම එකට වැඩිනවා. ඒකට වැටෙන්නේ අර්පණාවට යන්න ඕන නම්. ඒකෙන් බලාගත්තා පස්සේ ගන්නවා ගති ලක්ෂණ. හරයක් නැහැ ඉන්න. නිමත හිත පිටේවා. ගියා අර්පණාව. නිමත හිත පිටේවාට පස්සේ කෙලිම ඵලේ සහ මේ ධානයේ දෙක එකට එනවා. ලැබු ධානයයි ලැබු ඵලයයි දෙක එකතුලා ඉච්චලව හිටනවා. ඒකට අපි දැනගන්න ඕන මේ අවස්ථාවේ මට තියෙන්නේ මොන මේ සමාධියද? අන්න ඒකයි කියන්නේ. අපි දැනගන්නේ මේ අර්පණා සමාධි අවස්ථාව මේ තියෙන්නේ. ඒක අපි දැනගෙන කරන්න ඕනේ. මේ උපචාර සමාධිය මෙතන ගැලපෙන විදිහට ඉන්න ඕන වෙලාව. ඒක ඒ විලාට එහෙම ඉන්න ඕනේ. උපචාර සමාධිය කියලා ඉන්ද්‍රිය භාවනාවේ ඒක තේරෙන වැඩ නම්. ඔව්. දැන් ඉන්ද්‍රිය භාවනාව වැඩුවොත් වැඩුණු ඉන්ද්‍රිය භාවනාව ඇති එක්කෙනාගේ ලක්ෂණය වෙනස් වෙනවා. ඉන්ද්‍රිය භාවනාව වඩන වෙලාව එකක්. වැඩුණු ඉන්ද්‍රිය භාවනාවේ ඇති ගති ලක්ෂණේ තව එකක්. ඔව්. ඉන්ද්‍රිය භාවනාව වඩන වෙලාවට ඒ ක්‍රියාවලියක් කරන්නේ. ඒකෙදි යම් නුවණක් වැඩුණා නම් වැඩිච්ච එක වැඩුණු ලක්ෂණය. ඒක තමයි ප්‍රතිඵලය. ඒක මේ කර්මයයි විපාකයයි වාගේ. හේතුවයි ඵලයයි. දැන් ඉන්ද්‍රිය භාවනාව වඩන එක ඉන්ද්‍රිය භාවන හේතුව. ඒක වඩපු කෙනාට අකම්ප්‍ය භාවයේ ඵලය. මේ ඵලයේ මුක්ති විඳින එක වෙන එක හේතුව ක්‍රියාත්මක වෙන තව එකක්. මේ ඉන්ද්‍රිය ඒක හැම වෙලෙම ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. ඉන්ද්‍රිය භාවනාවට සුසු වෙලාවේ ඉන්ද්‍රිය භාවනාව. ඉතින් ඔය හැමතැනම ඉන්ද්‍රිය මෙහෙවන්නේ කියලා කරන්නේ. අසකන දිවනාසයේ ශරීරයේ මන යම් කිසි තැනක ක්ෂණිකව මෙහෙයවන්න අරමුණු වලට මෙහෙයන දෝනලාට ගන්නවා. ඉන්ද්‍රිය භාවනාවෙම ක්ෂණික සමාධිය. ඉන්ද්‍රිය භාවනාව තුළ බෝධිපාක්ෂික ධර්ම තේරෙන වැඩෙනවා නම් ඔය අර්පණ සමාධියක් වැඩෙනවනේ. ඔය ඉන්ද්‍රිය භාවනාව කියන එක ගන්න ඉන්ද්‍රිය භාවනාවේ අවස්ථාව දැනගන්න ඕනේ. ඉන්ද්‍රිය භාවනාව කියන්නේ එක ආකාරව එක මොහොතේ හැම මොහොතකම එක ආකාරයක් නෑ. ඉන්ද්‍රිය භාවනාව වඩනකොට ක්ෂණික සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධියට අනුකූලව වඩන්න ඕනේ. ඒක වඩන්නේ එහෙමයි. දැන් ඉන්ද්‍රිය භාවනාවෙන් ක්ෂණික සමාධිය වඩනකොට දැන් අපි තුමුක සෙනගක් ඉදිරියේ හැර කතා බහ කරන් හරි යන්න ඉන්න හරි ගමනක් කරන්නේ වුණා. වාහන එක පැත්තක යනවා පාරේ. අඳුරු නැයත් යනවා, නාදුරු නැයත් යනවා, හොරුත් යනවා, මංකුලකාරයත් යනවා, පොසික මංකුලකාර ගන්න ඉන්න එකත් ඉතිපස්සෙන් එනවා. ඔය යටි හුඟක් එන වෙලාවක් තියෙනවා. දැන් යා ඉන්ද්‍රිය භාවනාව තුළින් දැන ගන්න ඕනේ හැම එකක්ම. ඇහැ යොමු කරන්නේ කාගේ දේශ මොහයක් නැහැ ඒක වළක්වනවා. ඇහැ යොමු කරන්නේ Tamanට අවශ්‍ය කෙන වැඩේ කරගන්න නම් ඒකට අනුකූලව කරනවා. කන යොමු කරන්නේ කාගේ දේශ මොහයක් නැහැ ඒක වළක්වනවා. දැන් කාගේ දේශ මොහයන්ට අනුකූලව කන යොමු කරන්න පටන් ගත්ත වෙලාවට තමයි සල්ලි පොයටේ කපාගෙන යන්නේ අපි දන්නේ. වේදකින් ඇද්ද මිනිහා අර වෙන පැත්තක බලාගෙන ඉන්නවා වෙන දිහා උඩ බලාගෙන ඉන්නවා අනිත් පැත්තෙන් පොකට් එක අරගෙන යන්නේ. අපි දන්නේ කලිසම කපලා යනකොට දන්නේ. සාක්කුව කපලා යන සල්ලි පොයටේ කරා යනවා අපි දන්නේ නැහැ මොකද උනේ. අපිට ඒ වෙලාවේදී අවධානය යොමු කරන්න අපි මේ වෙලාව ඒකට ගැලපෙන්නේ නැහැ. මේක මෙහෙම පුද්ගලෙ ඉන්න වෙලාව. නිසා මම මේ වෙනේකට වසන වෙලාවේදී හරියන්නේ නැහැ. මනා හොදිසියකින් ඉන්නවා මාගෙන්. මගේ මුදල ගන්න. ඒතර එයා එහෙම ඉන්නවා නම් එහෙම ලෝකේ තියෙන එකට ඇදිලා යන්නේ නැහැ නේ. අන්න අවධානය හරි අතර හිටියා. ඒක එයාට ඒ වැඩේ කරන්න බෑ.
අන්න ඒ වගේ තමන් විසින් කරන කටයුත්තට අනුකූලව ඒ ඉන්ද්‍රිය භාවනාව හැද ගන්න ඕනේ. ඉදින්දා ජීවත් වෙනකොට තමාට අවශ්‍ය කරන තමන්ගේ කටයුතු දකින්න ඕනේ. දැන් මම මේ කරන්නේ මොකද්ද? ඒ වෙලාවේ එයා ඒකේ ඉන්න ඕනේ. ඒතර ඔය හැම එකම චන්දරාගයත් ඇරීම විතරයි කරන්න තියෙන්නේ. වැඩපිළිවෙල හසුරවනකොට ක්‍රමානුකූලව වැඩපිළිවෙල හසුරවන අපි දැනගන්න ඕනේ. භාවනා කරනවා කියලා අපි හරිනේ මේ චන්දරාගයෙන් ඇලෙන එකකට තමයි බහැලා තියෙන්නේ. භාවනාවට චන්දරාගය. ඒ නිසා හැම වෙලේම ගිය ගෙතන බත් සවුල් එකේ ඉඳගත්තත් අනිකායට පේන හැටි භාවනාව. අන්තිමට යාට චන්දරාගය දුරු කරන්න බැරි නිසා මාන්නය එතනම තියෙනවා. ඊට පස්සේ භාවනාව මාන්නයට වටිනවා. ඒකත් එක්තරා විදිහ මේ තමන් ගැන හොතර මම මොකද තමන්ගේ පිළිස අතරේ භාවනාවට තැනක් දෙන්න හින්දා එයා හිතනවා වල් පිළිස අතරේ තැනක් දෙයි කියලා. උන් හූ කියනවා නිසා මේක තැනක් දෙනවා. පිස්සෙක් කියනවා නිසා භාවනා කරන කෙනෙක් අනේ වැඳලා යන් කියනවා. නෑ අපේ මිනිස්සු ඒක දන්නේ නැති නිසා අපේම ආයේ පිළිස ඒක දන්නේ නැති නිසා. අර අපේ පිළිස අතරේ ගෞරව කරන අවස්ථාවක් දැකලා උන් හිතා ගන්නවා ඒක හරි හැමතැනම මොහොම කරයි කියලා ගිහලා බස් හෝල්ඩ් එකේ ඉඳගෙන එයා ඇස් පියා ගන්නවා. ඒ මිනිස්සු මොකද කරන්නේ? පිස්සෙක් කියනවා. මේ අපි හිතන්නේ කට පිටත් බලනවා කොහොමද අනිත් අය ප්‍රතිචාර. බලනකොට විරතේ විරිත් වෙනවා hina වෙනවා කොලපම් කරනවා. ඉඳකින් කාලකන් ගියා බැල බැල යනවා. අරත් භාවනා කරනවා. නේද මේ වගේ මහ පිස්සෝ ඉන්න භාවනා පිස්සෝ හැදෙන්න පළවෙනි හේතුව ඕකයි. මේ භාවනාව ගැන දන්නේ නැතිකම නිසාමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. දැන් බිසුන් වහන්සේ නමක් වශයෙන් හරි, දිහි කෙනෙක් වශයෙන් හරි පාරට වැස්සාර පස්සේ ඇත්ත වශයෙන් එයා මේ මොනවත් බණක් ගැනවත් දන්නේ ඒ පැත්තකවත් ඉන්න කෙනෙක් දිහා හොයන්න බැරි වෙන්න ඕන මේකයි. එයා එහෙම කෙනෙක්ද කියලා දකින්න බැරි පරිසරයක එයා ඉන්නේ. අවධානය කරන වැඩේ කරන. දැනට ඔවින විදිහට. අන්න ඒතර ශනික සමාධිය එතන තියෙන්න ඕනේ ඒ විදිහට. උපචාර සමාධිය ඊට කැලපෙන විදිහට. අර්පණා සමාධිය ඊට සුදුසු දැන්. අරන්නේ රුක්ම ශුන්‍යාකාර විවේකාකාර කවුරුන් නැති දැන්. එහෙම නැත්නම් ඒකටම කැලපෙන පිටක් එකලා කර උල්ලා එක සමාන පිටස භාවනා කරන තැන. අන්න එහෙම දැනකදී වෙන එකට බහින්න. මේ ඕක දන්නේ නැති කට්ටිය ඔක වහද්දා ගන්නවා. ඊට පස්සේ ඊට වැඩින්නේ. රාගදේශ මොහ මේක නවත්තන එක හැමතැනකම කරන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. නමුත් ඒක කරන්න අවශ්‍ය කරන පරිසරයේ ක්‍රමහතාව දැනගෙන තියෙන්න ඕනේ. එහෙම එකක් නෑ. ඒ ඇක්තියාගෙන කරන්නේ අර්පණා සමාධිය. ඒක තේරෙනවද? ඒක උපචාර සමාධියට ඇස් අරගෙනයි කරන්නේ. දැන් පොතක් බලනකොට ඇස් තියාගෙන බෑ. ඒක ඇස් අරගන්න ඕනේ. හැබැයි අවධානය වෙනින් අතර යොමු කරන්න බෑ. ඒතර උපචාර සමාධිය වැඩෙන්නේ නෑ. ශනික සමාධිය වෙන්නලාට උපචාර සමාධිය තින්න බෑ. එහෙම ඉඳ ගියාට පස්සේ එයා ඒක කරනවා මිසක් කෙනෙක් දන්නේ නෑ. කෙනෙක් කතා කරන තැනක. එයාට ඇහෙන්නේ නෑ. එයා කරන්නේ වෙන වැඩක්. තව මේකට බීබීලා මොකක් කියලා අහනවා අනිත් අය. එයා බලපුවා එයා ඉන්නේ වෙන හිතවිල්ලද. නෑ වැඩේ කරන හිතවිල්ලේ නෑ. ඉතින් බලනකොට කරන් දාපු වැඩේ ඔක්කොම අතරමඟ. බුද්ධිලා විකෘති වෙලා. එහෙනම් මේ ශනික සමාධියේ වඩන තැන දැනගෙන. එරෙදි ශනික සමාධිය වඩන්න ඕනේ. ශනික සමාධිය දැනගන්න ඕනේ. මම කොච්චර වේගයෙන් මේ අරමුණු ඒ යට අවධානය යොමු කළත් රාගයට, ද්වේෂයට, මෝහයට අරමුණු වෙනවා නම් ඒවට යොමු කරන්න. රාගක්ෂේත, දේශක්ෂේත, මොහක්ෂේත හේතුන අරමුණු පස්සේ ඒ බඳු වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. එහෙම තැනක ඒ ශනික සමාධිය පුරු කරන්න ඕනේ. උපචාර සමාධියට යනකොට ඕනනම් පුළුවන් නව කතා පුතා කරගෙන බලන්න. හැබැයි ඒක රාග, දේශ, මොහයට හේතු වෙන එක. ඒකේ තියෙන උපචාර සමාධිය. ඒක ලෞකිකයි, කෙලෙස්යිතයි. ඒ වගේ මිත්‍යා සමාධියක් වෙනවා. අපි වරන්නේ සම්මා සමාධිය තේරුම් ගන්න. එහෙනම් අපි බණ පොතක් බලන්න ඕනේ. ඒ විලායි දැනගන්න මේ නාව කතා පොත හරියක් නැති එක. මේක බලන්න මම අවධානය යොමු කරන්නේ. මේ ගැඹුරු දහමක් අරගෙන අවශ්‍ය කරන මේ බණ පොතේ මේක වැදගත් දෙයක් තියෙනවා. මම ඒකට අවධානය යොමු කරලා මම ඒක බලනවා කියලා. අන්න ඒක ගලපා ගන්න ඕනේ. ඒතකොට රාග දේශ මොහෙන්දී ඡේ වෙන පැත්තට යනවා. උපචාර සමාධියක් වැඩෙනවා. අර්පණා සමාධියත් ඒ වගේ. අර්පණා සමාධියත් අපි දකින්නේ මේ ලෞකික සමාධිය කියනවා. මේ සිත දිහා බලාගෙන ඉන්න එක්කන් කරන එක ලෞකික සමාධියක්. ඒක ලෝකෝත්තර සමාධියක් නෙමෙයි. හැබැයි ලෞකික සමාධියක් නිසා ඒකත් අර්පණාව වැඩෙනවා. ධානීය ලැබෙනවා. ධානීය ලැබෙන හේතු කාරක තිබුණාට ඒක නිවන් මාර්ග නෙමෙයි. අන්නේ යෝගීන්ගේ වැඩ. මේ යන්නේ යෝගීන්ගේ සමාධි වෙන්න පළියට බෞද්ධ කියලා අපි නිගමනය කරන්න බෑ. බෞද්ධයන් නිවන අරමුණු කරගෙන අර්පණා සමාධියට බහින්න ඕනේ. ඊට ගැලපෙන්නේ. ඉතින් මේ ක්‍රමෙට මේ සමාධිය වඩන තැන සමාධියේ ආකාරي තේරුම් අරගෙන සමාධිය වඩන්න හුරු කරගන්න. මේක දකින්න නැතුව ගිය තැන් පටන් අපිට වෙන්නේ නොයේක අපහාතයට ගෝචර වෙන්නේ. අපේ වැඩේ අසාර්ථක වෙන්නේ. ඒකයි කාරණේ. ඉතින් ඔය වෙලාවේ හත් බොජ්ජංගේ ධර්ම අර කියන විදිහට තුනෙන් තුන අර ක්‍රමයට වඩනකොට ඇඟට අපහසුාවක් නැහැ. මහන්සියක් එන්නේ නැහැ. ලස්සනට හිත වැඩිලා ක්‍රමානුකූල වෙනවා. ඉතින් අපිට දැන් ඕක කියා දෙන්න නැතුව කර්මස්ථානෙ දිනවා කර්මස්ථානෙ උදේ නරය එනකම් වඩවලා ඉන්නවා. ඒකම කරනවා. උයන්ට ගියාම ඒක කරන්න යනවා. ගමනක් යනකොට ඒක කරන්න යනවා. ඒක සමාධිය අර අවස්ථාව සෙන්ක සමාධි උපචාර අර්පණ
ගැළපෙන දේ කරන්නේ නැති කම ඒ තියෙන්නේ. සමීමත් සුත්තේ ඔව්. ඒ කර්මස්ථාන ඉදිරියටම වඩනකොට. ඔව්. නෑ ඉතින් එතනත් අපි දකින්න ඕනේ ඒ ක්‍රමයටම. දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් අපි ඒ කර්මස්ථානයේ වඩනකොට ලෝක සත්‍යයෙන් කිරී යම්කිසි සෙතක් පතුරවනකොට. දැන් මම කට්ටියක් එක්කලා පිරිසක් කියලා කතා කරන වෙලාවෙදී මගේ කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම ඊට අනුකූලව තැන්ට ගැලපෙන විදිහට පරිසරය යොමු වෙන්න ඕනේ. ඒතර ක්ෂණික සමාධියේ සතර බ්‍රහ්ම විහරණය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ හතරට අනුකූලව. ඒ තැන්ට ඔවින විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ එහෙමයි. ඒතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ වැඩෙන විදිහට උපචාර සමාධියට ඕන. ඊට ගැලපෙන පොතක් පතක් අරගෙන බල ඉන්න වෙලාවට. ඒකට ගැලපෙන උපචාර සමාධිය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණ වැඩ අර්පණාව සමාධිය දුන්නා නම් ලෝභ සත්‍යයෙන් කිරී මෙත්තරීම එක තැනක ඉඳලා ඒ වාදියලා එහෙම කරනවා. ඒක අර්පණා සමාධිය. ඒකෙත් හතර බ්‍රහ්ම විහරණය යන්නේ දෙය ක්‍රමයේ. ඒ ක්‍රම ටික දැනගත්තේ නම් පටලවා ගන්නවා. එතකොට අපේ විකෘතියක් දකින්න හම්බෙනවා. අමුත්තක් දකින්න හම්බෙනවා ලෝකයට. හරියට භාවනා කරන කෙනෙක් හරියට දැනගෙන කරන කෙනෙක්. එයා පස්සේ කොච්චර බලාගෙන ඉඳියත් මෙයා භාවනා කරන කෙනෙක් කියලා දකින්න වෙලාවක් නෑ. මොකද අර්පණා සමාධිනේ අන්තේන වේදිකේ නෙමෙයි. ඊට ගැලපෙන දෙයක්. එතන කවුරුවත් නෑ. කාමරේ එකලා දොර වහගෙන හරි ඇතුලේ එක කුටියක. ඒක හුදකලා විවේකී ස්ථානයේ කවුරුත් සම්බන්ධ නැති වෙන එක. ඒක තමන්ගේම පිටසේ ඉන්න තැනක ඒ සමානව පිටසේ ඉන්න දෙයක්. බාහිර ලෝකයට දකින්න හම්බෙන්නේ නැහැ. මෙයා භාවනා කරනවා කියලා එහෙම එකක් කරන කෙනෙක්ද කියලා. අනේ ඒක තමයි කියන්නේ. මේ ඉතින් ඒවා අපි දකින්න ඕනේ කියන එක.